සුබ දවසක් ඔයාලා හැමෝටම. අද පාඩම recruitment outsourcing. එහෙම නැත්නම් HR function outsourcing. මේක සිංහලෙන් කිව්වොත් බඳවා ගැනීම බාහිරකරණය. ඔයාලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික ලෝකය ගැන කුතුහලයෙන් දැනුමක් ලබා ගන්න කුතුහලයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සේවා යෝජකයෙක් සේවාදායකයෙක් වෙන්න පුළුවන්. මේ පිළිබඳව දැනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ පාඩම ඔයා සඳහා තමයි මම ගෙනාවේ. ඉතින් අපි බලමු පාඩම ඉස්සරහට මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා මේ පාඩම හරහා. හරි. මේ පාඩම පුරාවටම ඔයාලට කොටස් 6ක් තියෙනවා ඉගෙන ගන්න. බඳවා ගැනීමේ සංකල්පයක්. ඊට පස්සේ ඒකේ අභියෝග. මේ තීරණාත්මක මානව සම්පත් කාර්ය බාහිරකරණය කිරීමේ ප්‍රතිලාභ මොනවද? බෙනිෆිට්ස් මොනවද? ඒ දේවල් තමයි මේ පාඩම පුරාවටම ඔයාලට අධ්‍යයනය කරන්න තියෙන්නේ. Introduction to Recruitment Outsourcing. බඳවා ගැනීම බාහිරකරණය කියන්නේ මොකක්ද කියන එක ගැන හැඳින්වීමක් තමයි පළවෙනියටම කරන්නේ. මොකක්ද බඳවා ගැනීම බාහිරකරණයක් කියලා කියන්නේ? අපි බලමු ඒක මොකක්ද කියලා. හරි. සමාගමක් තමුන්ගේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය හසුරවන්න බාහිර ආයතන හෝ විශේෂඥයින් බඳව ගන්නවා. මේ දේ තමයි අපි කියන්නේ බඳවා ගැනීමේ බාහිරකරණය කියලා. එතකොට මේ ප්‍රවේශය සමාගම් වලට කාලය ඉතුරු කරගන්න පුළුවන්, පිරිවැය අඩු කරගන්න පුළුවන්, ඒ වගේම නිවැරදි දක්ෂතා ගොඩාක් ඵලදායී විදිහට හොයාගන්න උපකාර කරනවා. එතකොට මේ අද මේ තරඟකාරී ලෝකයේදී බඳවා ගැනීම බාහිරකරණය ජනප්‍රිය විසඳුමක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ විශේෂයෙන්ම දක්ෂ සේවකයන් සඳහා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම සංකීර්ණ බඳවා ගැනීමේ අවශ්‍යතාවත් එක්ක කටයුතු කරන ව්‍යාපාර සඳහා. එතකොට මේ recruitment outsourcing කියන එක ගොඩාක් important දෙයක් කියන එක තේරෙනවා. හරි. What is recruitment? බඳවා ගැනීමක් කියලා කියන්නේ මොකද්ද? බඳවා ගැනීමක් කියන්නේ සංවිධානයක ගේ කුමන හෝ රැකියා භූමිකාවක් තියෙනවා නම් ඒ භූමිකාව සඳහා සුදුසු අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම, තෝරා ගැනීම, බඳවා ගැනීම. මෙන්න මේ ක්‍රියාවලියට තමයි මේ recruitment එකක්. එහෙම නැත්නම් බඳවා ගැනීමක් කියලා කියන්නේ. ඒකට කාර්ය මණ්ඩල අවශ්‍යතා හඳුනා ගන්න පුළුවන්. රැකියා අවස්ථා ප්‍රචාරය කිරීම, ආයුධ පත්‍ර පරීක්ෂා කිරීම, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට දැන් මේ ආයුධපත් එහෙම පරීක්ෂා කිරීමක් මේකෙදි සිද්ධ වෙනවනේ. දැන් ඒ වගේම හොඳම අපේක්ෂකයින් තෝරා ගැනීම ඇතුළත් වෙන්නේ මේ කොටසට. සාර්ථක බඳවා ගැනීම වලින් ව්‍යාපාරවලට නිවැරදි භූමිකාවන් වල නිවැරදි පුද්ගලයෝ ඉන්නවා කියලා සහතික කරනවා. ඒක ආයතන කීලක සපුරා ගැනීමට ඍජුවම දායක වීමක් මේකෙදි සිද්ධ වෙනවා. recruitment issues. බඳවා ගැනීමේ ගැටලු. දැන් අපි බලමු බඳවා ගැනීමේදී සංවිධාන මොන වගේ ගැටලු වලටද මුහුණ දෙන්නේ කියලා. යම් කිසි පොදු ගැටලු කීපයක් තමයි මම මෙතනදී පෙන්වලා දීලා තියෙන්නේ. එකෙන් එක කියනවට වැඩිය හැමෝම මුහුණ දෙන හැම සමාගමක්ම හැම කම්පැනි එකක්ම මුහුණ දෙන පොදු ගැටලු ටිකක් තමයි දැන් කතා කරන්න යන්නේ. skill gaps තියෙනවා. ඒ කියන්නේ කුසලතා අතර පරතරයේ හිඩැස්සක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර භූමිකාවන් වලට අවශ්‍ය නිශ්චිත කුසලතා තියෙන අපේක්ෂකයන් හොයාගන්න ගොඩාක් අමාරුයි. ඊට පස්සේ high cost පිරිවැය ඉහළයි. බඳවා ගැනීම සඳහා වෙළඳ දැන්වීම සහ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලීන් වගේ දේවල් ඇතුළුව සැලකිය යුතු වියදමක් යනවා. cost එක වැඩි ඒකට. එතකොට time consuming. ඒ කියන්නේ ඉහළ පිරිවැයක් දරන්න වෙනවා. ඉහළ වැය කරන්න වෙන කාලයක්. එතකොට ඒකෙදී වෙන්නේ නිවැරදි අපේක්ෂකයා හොයාගන්න වගේම බඳවා ගැනීම සති මාස වලට පවා යන්න පුළුවන්. බඳවා ගැනීමකදී දවසක් නෙමෙයි සතිය මාසේ ඒ විදිහට යන්නත් පුළුවන්. ඊට පස්සේ high turnover. high turnover කියන්නේ ඉහළ පිරිවැටුමක් යොදන්න වෙනවා. වැරදි පුද්ගලයා බඳවගෙන ඉක්මනින්ම ඉල්ලා අස්වීම වලට හේතු වෙන්න පුළුවන්. ඒක ගොඩක් මිල අධික වගේම බාධාකාරී දෙයක්.
අනිත් එක global challenge. කියන්නේ ගෝලීය අභියෝග තියෙනවානේ. ජාත්‍යන්තර මෙහෙයුම් ඇති සමාගම් තියෙනවා. එතකොට ඒ වගේ සමාගම් එක එක ස්ථාන හරහා බඳවා ගැනීම කළමනාකරණය කරද්දී එක එක කොන්ෆ්ලික්ට් ඇති වෙනවා එතනදී. මේ අභියෝග ගොඩාක් සංවිධාන තමුන්ගේ බඳවා ගැනීමේ ක්‍රියාවලීන් බාහිරින් ලබා ගැනීමට තෝරගන්නේ ඇයි කියන එක ඉස්මතු කරලා පෙන්නනවා. Advantages of recruitment outsourcing. මේ කතා කරන්නේ අපි advantage ගැන. මේ කතා කරන්නේ benefits ගැන නෙමෙයි. මේ කතා කරන්නේ අපි advantage ගැන. එහෙම නැත්නම් වාසි ගැන. බඳවා ගැනීමේ බාහිරකරණයෙන් අපිට ලැබෙන වාසි කීපයක්ම තියෙනවා. හරි. අපි බලමු මොනවාද ඒ කියලා. cost saving. පිරිවැය ඉතුරු කරනවා. සමාගම් වලට වෙළඳ දැන්වීම, මෙවලම් ඒ වගේම අභ්‍යන්තර බඳවා ගන්නන්ගේ වැටුප් ඉතිරි කරගන්න පුළුවන්. අනිත් එක expertise access. ඒ කියන්නේ විශේෂඥතාව සඳහා ප්‍රවේශය. බාහිරකරණය කරන සමාගම් වලට විශේෂිත දැනුමක් සහ පුළුල් කුසලතා සංචිත වෙත ප්‍රවේශ වෙන්න ඉඩ කඩ තියෙනවා. අනිත් එක fast hiring. වේගෙන් බඳවා ගැනීම සිද්ධ කරනවා. බාහිර ආයතන ක්‍රියාවලිය විධිමත් කරන අතර භූමිකාවන් වඩාත් ඉක්මනින් පිරවිය හැකියි. ඊට පස්සේ scalability. ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රමාණය, පරිමාණය. බඳවා ගැනීමේ බාහිරකරණය නම්‍යශීලී, ඒ වගේම බඳවා ගැනීමේ අවශ්‍යතාවවලදී හදිසි වැඩිවීමක් හැසිරවීමට පහසු කරනවා. හරි. මේ ප්‍රවේශය සමාගම් වලට යාළගේ මූලික ව්‍යාපාරික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ලබා දෙනවා. විශේෂඥයන් බඳවා ගැනීම කළමනාකරණය කිරීමත් මේකෙදි සිද්ධ වෙනවා. Disadvantages of recruitment outsourcing. බඳවා ගැනීමේ අවාසි බාහිරින් ලබා ගැනීම. එතකොට ප්‍රතිලාභ තියෙද්දිත් සමහර අඩුපාඩු තියෙනවා මේ ආයතනවල. අපි බලමු මොනවද ඒ කියලා. එක loss of control, පාලනය නැතිවීම. බාහිරින් ලබා දීම බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඍජු අධීක්ෂණය අඩු කරනවා. ඊට පස්සේ cultural misalignment. එතකොට මොකද්ද මේ cultural misalignment කියලා කියන්නේ? සංස්කෘතික නොගැලපීම. දැන් බාහිර බඳවා ගන්නන් සමාගමේ වටිනාකම් සහ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ confidentially concern. රහස්‍යභාවය ගැන ගැටලු තියෙන්න පුළුවන්. අන්න confidentiality concerns තියෙනවා. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් එක්ක සංවේදී තොරතුරු බෙදා ගැනීමේ අවධානමක් තියෙනවා. එතන data security ප්‍රශ්නිකුත් ඇති වෙන්න පුළුවන්. මෙයාලගේ මේ බඳවා ගැනීම බාහිර බඳවා ගැනීමට තීරණය කරන්න කලින් සංවිධානයේ මේ සාධක හොඳට හිතලා බලලා කරන එක වැදගත් වෙනවා. හරි. ඊළඟට තියෙන්නේ internal recruitment methods. අභ්‍යන්තර බඳවා ගැනීමේ ක්‍රම කීපයක් තමයි කතා කරන්න යන්නේ. අභ්‍යන්තර බඳවා ගැනීමක් කියලා කියන්නේ සංවිධානය තුල ඉඳන් තමුන්ගේ භූමිකාව සම්පූර්ණ කිරීමක්. තමුන්ගේ භූමිකාව හරියට කිරීමක් කියන එක තමයි කියන්නේ. පොදු ක්‍රම වලට මේක ඇතුළත් වෙන්න පුළුවන්. අපි බලමු මොනවද ඒ කියලා. උසස් වීම, promotions. වත්මන් සේවකයෝ දැන් ඉන්න සේවකයෝ දැන් ඔයාලගේ ආයතනේ ඉන්නවා නම් දැන් සේවකයෝ මේ කට්ටියට උසස් වීම දෙන්න පුළුවන්. ඉහළ තරුණු වලට උසස් වීම දෙන්න පුළුවන්. ඊට පස්සේ transfers. කියන්නේ මාරු කරන්න පුළුවන්. transfer කරන්න පුළුවන්. එයාව සේවකයෝ විවිධ දෙපාර්තමේන්තු හරි විවිධ ස්ථාන වෙත ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම employee referrals. මේ කට්ටියව යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ විභව අපේක්ෂකයන් නිර්දේශ කරන්න සේවකයන් දිරිමත් කිරීම වගේ දේවල් තියෙනවා. මේකෙදි මේ ක්‍රම ලාභදායී වෙනවා. ඒ වගේම ඒ ලාභදායී වෙනවා වගේම සේවක චිත්ත ධෛර්ය වැඩි කිරීමක් මේකෙදි සිද්ධ වෙනවා. හේතුව මේ කම්පැනි එකේ වෘත්තීය වර්ධන අවස්ථා සපයන නිසා. ඊට පස්සේ තියෙන external recruitment methods. බාහිර බඳවා ගැනීමේ ක්‍රම තියෙනවා. බාහිරින් තමයි මේ recruitment method තියෙන්නේ ඔක්කොම externally. එතකොට මේ බාහිරින් ලබා ගන්න බාහිරින් බඳවා ගැනීමක් කියලා කියන්නේ මේ කම්පැනි එකෙන් පිටත
පිටත තමයි අපේක්ෂකයෝ ඉන්නේ. මේ අපේක්ෂකයින්ව බඳවා ගැනීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මේ ක්‍රම කීපයකට මේක ඇතුළත් වෙනවා. job portals. ඒ කියන්නේ රැකියා අවස්ථා පළ කරනකොට LinkedIn වෙන්න පුළුවන්, Indeed වගේ දේවල් වලින් මේ රැකියාවලට බඳවා ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ recruitment agency තියෙනවා. සුදුසු අපේක්ෂකයෝ හොයාගන්නවා. ඒ හොයාගෙන ඒ වගේ සමාගම් මොකද කරන්නේ අර විශේෂිත සමාගම් කුලියට ගැනීමක් වගේ දේවල් සිද්ධ වෙනවා. ඊට පස්සේ campus recruitment තියෙනවා. සංවිධාන අලුත් උපාධිධාරීන් බඳවා ගන්නවා විශ්වවිද්‍යාල වලට ආපු කට්ටියව. ඊට පස්සේ සමාජ මාධ්‍ය තියෙනවා, social media. Facebook වලට හරි Twitter වගේ දේවල් වලට රැකියා දැන්වීම් දානකොට අර ඒකට හරි යන නිශ්චිත අපේක්ෂක ප්‍රමාණයක් මේකට ගන්න පුළුවන්. එතකොට ඒකෙදි වෙන්නේ මේ බාහිර ක්‍රම මගින් වර්ධනය වෙන අලුත් දේවල් වලට අත්‍යවශ්‍ය වෙන විශාල හා වඩා විවිධාකාර කුසලතා සංචිතයකට ප්‍රවේශයක් ලබා ගැනීමක් තමයි මේකෙදි external recruitment method වලට සිද්ධ වෙන්නේ. recruitment process outsourcing. එහෙම නැත්නම් බාහිර බඳවා ගැනීමේ ක්‍රියාවලි බාහිරකරණයේ කියලාත් කියනවා. ඒක ගැන දල විශ්ලේෂණයක් කරොත් RPO කියන එක ගැන සමාගමක් මේකෙදි බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන් හරි කොටසක් හරි මැනේජ් කරගන්නවා. ඒකෙදි මේ මැනේජ් කරගන්න බාහිර සැපයුම් කරුවෙක් බඳවා ගන්නකොට තමයි මේක කරන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. මේකෙදි සැපයුම්කරු මුලින්ම සමාගමේ බඳවා ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගන්නවා. ඒ කට්ටිය විවිධ මෙවලම් සහ ජාල භාවිත කරලා කැන්ඩිඩේට්ලව රික්‍රූට්මන්ට් කරගන්නවා. ඊට පස්සේ ඒ කට්ටිය අපේක්ෂකයින් පරීක්ෂා කරලා එයාලා මොකද කරන්නේ? කට්ටියව ෂෝට් ලිස්ට් කරගන්නවා. ඊට පස්සේ රැකියා අවශ්‍යතා සපුරනවා කියලා සහතික කරගැනීමක් ඒකෙදි සිද්ධ වෙනවා. අවසානයේදී ඒ කට්ටිය සම්මුඛ පරීක්ෂණ සම්බන්ධීකරණය කරනවා. අපේක්ෂකයා තෝරගත්තට පස්සේ බඳවා ගැනීමට සහාය වෙනවා. මේකෙදි මෑන් පවර් වගේ ගෲප් වලදී මේ recruitment process outsourcing කියන දේ කරනවා. ගොඩක් දුරට ඒවා කරන්නේ පිටින් කරන්නේ. ඒක නිසා ඒකෙදි recruitment outsourcing කියන එක මෑන් පවර් වගේ ආයතන වලින් සිද්ධ වෙනවා. ඒ වගේම මේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න විශේෂඥයින් ඉන්නවා. මේක ගොඩාක් සාධාරණ සහ ඵලදායී ක්‍රමයක් කියලා තමයි හඳුන්වන්නේ. බඳවා ගැනීම ඕනම සංවිධානයක තීරණාත්මක කොටසක්. මොකද බාහිරින් ලබා ගැනීම ස්කිල්ස් වල ඒ ගැප්ස් එනවා. එතකොට ඉහළ පිරිවැයක් වගේ දේවල් දරන්න වෙනවා. ඒ වගේ දේවල් චැලෙන්ජ් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ දේවල් විසඳන්න උපකාරී වෙනවා මේ බාහිරින් ලබා ගැනීම. ඒ වගේම අභ්‍යන්තර බඳවා ගැනීමේ ක්‍රම පවතින සේවකයන් ප්‍රවර්ධනය කරන්න සහ මාරු කිරීම වගේ දේවල් වලදී අවධානය යොමු කරනවා. ඒ වගේම බාහිර ක්‍රම නව කුසලතා හොයාගන්න ඒ ඇති ආයතන භාවිත කරනවා. බඳවා ගැනීමේ ක්‍රියාවලිය බාහිරින් ලබා ගැනීම හෝ recruitment process outsourcing කියන දේ බාහිර කරණය කියන දේ බඳවා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සහ අවශ්‍ය සංවිධාන සඳහා පුළුල් විසඳුමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණයේ දැනුවත් තීරණ ගැනීම සඳහා මේ සංකල්පය අවබෝධ කරගන්න එක වටින දෙයක්. recruitment process outsourcing. එහෙම නැත්නම් recruitment outsourcing කියන පාඩම තමයි අද අපි කතා කරේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලා හැමෝටම මේ පාඩම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. මොකද මේ වගේම තවත් ඉස්සරහට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ඔයාලට ගේනවා. ඒ නිසා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ පාඩම වලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවෝ අතරෙත් මේ වීඩියෝ එක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්න. ඔහොමම රැඳිලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.